හරිම බඩගිනි. මේක කාලා බලමු. මේක සැර වැඩි. කෙලවෙනවා වැඩි වගේ. කඩා වැඩිච්ච පෙන මොකොත් පේනවා. හෝ මේ ටොලියනේ. මේ මොකද්ද මේ? වලියෝ හැමෙට එවනකො. මම මේව කවදාවත් කාලා නැහැ. මොන විකාරයක්ද මේ? හැන්දයි ගැරුප්පුවත් දෙකම එකට එකතු කරලා ලස්සන උපකරණයක් ඇදුවා නම් ඉවරනේ. අනේ මන් දන්නේ මංවත් අනේ හදා ගන්න ඕන එක. කෑම ප්‍රහාරය! අල්ලගන්න. එයි! බෙදවන්න. මෙවට කියන්නේ ගරිල්ලා ප්‍රහාර කියලා. දෙම නවත්තන්න. මේක නවත්තන්න. ඉවා මාලා නවත්තන්න. අයියෝ මොනවද මේ කරන්නේ? ඔයගොල්ලෝ මම බලන් ඉන්න ඇද්දි මේ අභ්‍යවකාශය දැන් විනාශ කරනවා ඇත්තමයි. ආව් මට ඒක පේනවා. පොඩි ජොලියක් ආවා. ඉතින් අපි විනාශ කළා. අද රාත්‍රී 7:00ට කෙහෙල දන්සලා තියෙන මගේ කැෆේ එකේ එන්න කන්න විනෝද වෙන්න. ඉක්මන් කරන්න. කච්චි වැඩි වෙනකොට පණේ ඉවරෙන්න පුළුවන්. ඉක්මනට මෙන්න. කෙසෙල් දන්සලා කිව්ව නේද? මෙච්චර ඉක්මනට මේ යානේ කාබූස්නිය කරේ කවුද කියලා කියනවා. ඕගොල්ලෝ සුපිරි වඳුරද එහෙම නැත්නම් සුපිරි වල්ලූරුද? ඇත්තටම මං හිතන් හිටියේ ඕගොල්ලෝ කරපු වීර ක්‍රියාවලට මෙන්න මේ රිදී ගෑරුප්පුව ඕගොල්ලන්ට තිල්න කරන්න. දැන් නම් ඒක දෙන්න හිතෙන්නේ නැහැ. ගෑරුප්පුවක්? මොකේ කොහොනේ? මොකේ මේ පරණ ගෑරුප්පු කපයි. මේව දානවා කියලා මීතර මුල්ලට. වැඩක් නැහැ. අනේ මට ඔක දෙන්නකො. හොදටම ඇති. මට ඇත්තටම හිතා ගන්න බෑ ඕගොල්ලෝ මොන වගේ සත්තු జాතියක්ද කියලා. ඔයාට අපිට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ. ඔයා කියන්නකෝ. මගේ අන්තිම තීරණය තමයි කේල් ගෙඩි නෑ, ගෑරුප්පු නෑ, යානි සුද්ධ කරලා ඉන්න ඕන. ඔක්කොටම කලින් එක සුද්ධ කරලා ඉතරයි හම්බ වෙන්නේ. දැම්ම සුද්ධ කරන්න. සුපිරි වතුරෝ ඕන දෙයකට ලෑස්ති. ඉතින් පට් එකට සුද්ධ කරා. කොයිද දැන්ව දෙන්නකොට සුපිරි ගෑරුප්පුව. දැන් ඉතින් අස් කරලා ඉවරනේ. අපි ඉක්මනට මෙතනින් යන්න. ඔච්චර ඉක්මනට ඔයගොල්ලන්ට පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ. අතන තියෙන කුණු ටිකත් අයින් කරලා ඉන්න ඕනේ. කොහෙද අනේ තවත් කුණු තියෙන්නේ? අරක ගැන මං කිව්වේ. හොඳයි. ඔයාට පිස්සුද ඩොකෝ මේ තියෙන අලුත්ම වර්ගයේ විදුලි පුටුව. හරිම කුසීතයි. ඔව් ඒක තමයි අලුත්ම එක. හොඳ පුටුවක් නෑ ඉතින් ඕගොල්ලෝ වාඩි වෙන්නකෝ. දැපට ඇතිනේ. අයියෝ ඕක සුළු දෙන්නේ මං ඉඳ ගන්න. හරිම සැපයි ඔය පුටුව. සැප උනාට කුසීතයි. හරි මං හිතුවා වගේම තියෙන්නේ. සුපිරි වඳුර නෙමෙයි යානේ අස් කරන්නේ නැතුව ඔයාලට කොහෙවත් යන්න බෑ. තේරුණාද? හතරහ මාරට නේද රොකට් වංගි ඉස්සන්නේ අපිට බලන්න බැරි වෙනවනේ. දැන් වෙලාව කීයට බලනවා? මේ ඔර්ලෝසුව කවද ඉඳන්ද මං හදන්න කියන්නේ? ඩොකා කිව්ව කතාව හරි. මේක අපේ ඩියුටිය. ඔය කොඩි දාන්න පල්ලයට. හරි. දැන් ඉතින් මොකද වයින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. අපිට වයි සුපිරි වඳුරෝ. අපිට හෙලියට මේ ලෝකේ කවුරුත් නෑ. අනේක මතක තියාගන්නවා. අපේ රාජකාරී තව මේව සුද්ධ කරන එක. අපි මේව සුද්ධ කරන්න ඕනේ. කුණු ග්‍රහ ලෝකෙට යන තව කොච්චර වෙලා යනවද? කුණු ග්‍රහ ලෝකෙට තව ආලෝක වර්ෂ 1.367ක් තියෙනවා. ඒ දුර යන්නම ඕන. අයියෝ ඒ කියන්නේ මේ අල්ලපුවා තියෙන්නේ. අයියෝ. හැබැයි ඒකේ ඇත්තනම නම් ඇස්ට්‍රිටික් ගහන. කවුරුනේ ඔය වගේ වට එහෙම නම් දාන්නේ? ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මං ඉක්මනටම කැම ටික අරන් දෙන්න. ඉවසන් ඉන්නකෝ මගේ චූටි චූටි පැටවු ටික. අද තමයි දන්සල තියෙන දවස ඔයගොල්ලෝ ලෑස්තිනේ. ඉක්මනට මෙන්න. ඉක්මන් වෙන තරමට කෙහෙල වැඩි. තව ට්‍රොලියට මුණකුත් දෙනවා. මොනවා? බලමු කැම. දෙවනුව කුණු වලියෝ. ඔන්න ඔය කහපාට ලොකු බුරුත්ත බොබල දාන්න. තේරුණානේ? දැන් ඔන්න අපි උපරිම වේගයෙන් තමයි යන්න හදන්නේ. අලුත් සැලසුමක් තියෙනවා. අන්න අර ගිරි ගන්න රතු පාට ගහලෝකට ගිහලා දාමු මේ කුණු ටික. ඔය රතු පාට බුරුත්තම දෙපාරක් කුබන්ට. ඔන්න මම දෙපාරක්ම රතු පාට බුරුත්තම එබුවා.
ඒ මොකෙද දන්නේ? අයියෝ ඒ වගේ හිතන්න බානේ අපි යමු. කෙසේ දන්සලද අපි යනවා ඕ බලාගෙන. ට්‍රොලියෝ මෙයා අපේ පාරෙන් අයින් වෙන්නේ නැති පාටයි. දාන ඔන්න හෝන් එක. ඒක බරු කතාවනේ. අපේ පාරෙන් අයින් වෙනවා. මේ සුපිරි වඳුරුන්ගේ පාර අවහිර කරන්න ඔහෙ කවුද? මං මෙයාගෙන බලාගෙන සුපිරි වඳුරනේ ඔයාලා මේකට මැදිහත් වෙන්න ඕන නෑ. සිග්නල් බ්‍රදර්. අරබද මොස්සා. මොනවද කියන්නේ? මං කොහමද දන්නේ? මං කුණු මාසාව දන්නේ නෑනේ. ස්තුතියි ඔබ සමටම. එකට යනවා. මොඩියා. මම මේක තනියෙන් කරන්න. අන්න ඒක තමයි යත් එක්ක කතා කරන්නේ sannivedana ක්‍රමය. සුපිරියට වැඩේ කළා ඕගොල්ලෝ සුපිරි වඳුරනේ. මෙන්න ඕගොල්ලන්ගේ වීර ක්‍රියාවට හම් වෙන රිදී ගෑරුපුව. සතුටුයි නේද? ඕගොල්ලෝ නම් ගන්න දෙයක් නෑ. හරියට අභ්‍යවකාශයේ ඉන්න ඌරෝ වගේ. ඔහෙලට නිකන් බොරු කියන්න එපා අපි හරි පිරිසුයි. මට ඔහෙලා ගැන කලකිරුණා. ආයේ මේක හම්බ වෙන්නෙම නෑ. නාන් පොකිරේ. දෙන්නේ නෑ. මොකද ඒ කතාවේ තේරුවා? ටොලි ඔයා ඊට වඩා කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. නැත්තම් බෑ. මොකද මට සිංහල තේරෙන්නේ නැහැ කියලා හිතුවද? ඔලියෝ මොන මෙව එක කියනවා? හිතනවා ඔන්නවා අලුත් අදහස. අර කේල්කිරි දන්සල්ට තව චුට්ටකින් යනවා. ඕම විනාඩියක් ඉන්න. හොඳයි. අපි අර කුණු යකාව ගඳ ගන්න ලොක්කලකට ගෙනියන්න ඕනේ. යෝයෝ මල්ලි එහාට යන පාර ගියන්න. මේ පාර වගන්න ලේසි. ගාලු පාර දෙකටම ගියා. කටුමැදි හන්දියෙන් ඇතුළට දැම්මා. මොරටු කැම්පස් කාරියෙන් ගියා. පාලම ළඟින් ඇතුළට අරවලා කොට දෙක තුනක් කරගිලා බිලින්දර පාට දාලා ආය අනිත් පැත්තෙන් 250 පාට දාලා ලොකෝ හම්බුවක් තියෙනවා. එකෙන් අරවලා ගත්තාම නම් හරි. මේ හන්න සුපිරි වඳුරනේ. මේක ඔයාලා හිතනකට වඩා අමාරු දෙයක්. ගොඩක් අමාරුයි. ඇත්තටම අමාරුයි. කොයි පැත්තටද යන්න ඕනේ? මෙන්න මේ පැත්තට. දැන් තමයි වෙලාව. මේ පැත්තේ ගෙනවා කුණු යකෝ. දිගට මොහොම පස්සෙන් එනවා. ඉක්මන් කරනවාකෝ. මේක කුසීතයි. එයනේ මං හැම වෙලේම මේ වැසිකිලි වලකට වැටෙන්නේ. මේකට කියන නමක් මට නම් එන්නේ නැහැ. සුපිරි වඳුරනේ පේන තික්මානකවත් කුණු යකාගේ සලකුණක්වත් නැහනේ. හරි පොදුමයි. මං හිතන්නේ මගේ පැලෑන වැඩ කරලා. කුණු යකා මෙහෙට කැමති ඇති. එයාට දැන් අපිව අමතක වෙලා. ආයෙත් මේකටම වැටුණානේ. හබයි මේක දැක්කම මගේ හදවත සුසුම්නවත් එක දිගට ඇදිලා යනවා. ඔන්න 7 වෙන්නයි එන්නේ. එහෙනම් අපි යමු. සුපිරි වේගෙන්. හරි ලොක්කා යමු. යේ! මේ ලෝකීන වැදගත්ම වතුර දෙන දැන් පැමිණෙනවා. එයාලගේ අලුත් බලුත් ගැරුප්පුවත් එක්ක. කිසි දෙයකට බය වෙන්න එපා ඔලියෝ මේ ගැරුප්පුව තියෙනකම්. වලි ට්‍රොලි ඔයාලා අපේක නම් හොඳයි. කොහමද ටීනා ඇන්ටි? පුළුවන් නම් කියන්න අපි ගියේ කොහෙද කියලා. කොහමද අපේ සුවඳ? හරි කමන්නේ. ඔයගොල්ලන්ගේ ටේබල් දෙක ලෑස්ති මෙහෙට එන්නකෝ. යේ! නිකන් කෙසේ කන්න අපි ආවා. අන්තිමේදී මං හොයපු දේ හම්බ වුණා. Quite
මේක දැක්කාම මට හදවත පලාගෙන සුසුම්නාව දෙදරාගෙන යනවා. ඇත්තමයි. ඔව්. එයාලා හරියට පුංචි සුරුදුතේ වගේ. හැබැයි නිදාගත්තාම මං කැමති මට උදව් කරපු හැමෝටම ස්තුති කරන්න. හැබැයි ඒක මං කරන්නේ නෑ. මොකද කියනවනම් මේ හැමදේම මං තනියෙන් තමයි කරගත්තේ. ඒකෙන් ඉතින් මේ තැක මටම තමයි හම්බෙන්න ඕනේ. හේ ඔය තමයි මං දැකලා තියෙන නියම ලස්සන වඳුරා. බලන්න ඔයාගේ ෆිගර් එක සුපිරියා. ඒ විතරක් නෑ බලන්නකෝ ඔයාගේ කොණ්ඩේ හරිම කුසීත විදිහට තියෙන්නේ. ඔයාට බෑනේ තරගෙන් දිනන්න වෝලියෝ. මේ කෙහෙල් ගෙඩි අයිති වෙන්නේ මට විතරයි. ඔය වගේ පොඩි අනක ඉඳන් අපේ විනාශ කරන්න හිතුවද ඔහේ? හේයි වොලියෝ බලන්නකෝ මට හම්බුනේ. අනතුරුවක් වීමක්, රතු අනතුරුවක් වීමක්, ඉතාම භයානකයි. ඉක්මනට නැගිටින්න ලොකු අනතුරුවක් වීමක්. අනතුරුවක් වීමක්. සුපිරි වඳුරනේ මෙතන ඉක්මනට අයින් වෙන්න. අයියෝ ඉවරයි. රතු සංඥාව නේද? වෙන්න බෑ. කවුරුත් අපිට කිව්වෙවත් නෑනේ අනේ. මේ අනතුරුවක් වීමක්. හරි අනේ දැන් ඔය විකර නවත්තනවා. දැන් හරි. දැන් කියන්නේ මොකද අවුල කියලා ලෝකා? පාලනය කරගන්න බැරුව ගිහින් සුපිරි කුකුලෝ ඉන්න යානය ගිනිගන්න ග්‍රහලෝකේ පැත්තට ඇදලා යනවා. ඔයාලා දැම්ම ගිහින් එයාලව බේර ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒ ග්‍රහලෝකේ හැප්පුණොත් එහෙම ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඇත්තමයි කියන්නේ අර බලන්න ග්‍රහලෝකේ හැටි. රවුන්නේ. එච්චරද? පැනලා යන කුකුළු අල්ලන්නද තියෙන්නේ? නිකන් කුකුලෝ නෙමෙයි ඒගොල්ලෝ. අභ්‍යවකාශ බ්‍රොයිලර් කුකුලෝ. පොඩි වෙනසක් තියෙනවා ඒකේ. ඕගොල්ලන්ට බැරි නම් මං අභ්‍යවකාශ ගෝරිල්ලන්ට කියන්නම් ඒක බාර ගන්න කියලා. එයාලටම කියලා ටීවී ෂෝ එකකුත් තියෙනවා. හාපෝ ඒක ගැත විතරක්. අර කුකුලෝ රෝස් වෙන්න කලින් ගිහිල්ලා බේර ගන්න. නැත්තම් ඉවරයි. රෝස් වෙයි කිව්වා. හරිම කුසීතයි. රෝස් කරලා බැදපු කුකුල්ලු. දැන් ඔය මිලු කරා ඇති. අපි අර ගෝරිල්ලන්ට කලින් ගිහිල්ලා අර අපේ අවකාශ බොයිලර් කුකුල්ලුන්ව බේර ගන්නවා. කොහොමද ඒ වැඩේ? කුසීතයි නේද මල්ලි? මේක තමයි සැලැස්ම. මන් දැන් මේ රොකට් එක එල්ලවගෙන ගිහිල්ලා අර කුකුල්ලුන්ව බේර ගන්නවා. අප්පුඩි ගන්නකොනේ. එතකොට හැමෝම කියාවි ට්‍රොලිය තමයි වීරයා කියලා. කුසීතයි නේ. එතකොට මං ආඩම්බරෙන් හැමෝටම කියනවා අනේ පිස්සුද මෙයා? මං සාමාන්‍ය වතුරෙක්. හරි මට පුළුවන් ඔයාගේ විකාර සැලැස්මෙන් එන ප්‍රතිඵල ඔයාටම පෙන්වන්න. ඒක හොඳයිනේ. මොකද කියන්නේ? ඔය ඉතින් ඔයා කියන විදිහට වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ හැමදේම හරිම විනෝදජනකයි නේද වොලියෝ? කියනවා. ඔව් මං කොහොමද බාබකියු ගන්න කොහොමද කැමති තමයි. නිර්භීත වතුරෙකුගේ පුංචි අඩියක් අර අභ්‍යවකාශ ගෝරිල්ලෝ 1000කට වඩා ශක්තිමාන්. මට ගෝරිල්ලෝ පේන්න බෑ. මම මෙහෙ ආවේ ඔයාලව උතනින් බේරගන්නනේ. වැඩකට ඉති අභ්‍යවකාශ බොයිලර්ලා. ඔහෙලා මෙතන ඇවිල්ලා ඇද්දාන්න එපා හොදේ. මේක මගේ මෙහෙයුමා. මෙයා කොහොමද ඕඩර් කරපු වතුර බෝතලේ? අපි තමයි අංක එක. කලබල වෙන්න එපා ටොලියෝ. සංසුන් වෙන්න. අන්න හොඳයි. දැන් හිමීට ඔය කෙසෙල් මෙව දෙක කන්න. ගෝරිල්ලෝ තමයි. ඔය වැඩකට නැති කතාව මට පෙන්වන්න බෑ. මෙහෙට දෙනවා මගේ කෙසෙල් මෙව.
මේ කොල්ලෝ අත් දෙක පොඩ්ඩක් හොදගෙන ආවොත් නරක නැද්ද? මං හොද ගන්නම්. අයියෝ මේක ඇතුලේ තියෙනවා. ආව් ආව්. අනේ අයියෝ. මොඩ තකතිරු ගෝරිල්ලෝ. මං එයාලට පෙන්නන්නකෝ කවුද වැඩකාරය කියලා. මෙයා තමයි ඔක්කොම වැඩ කන්නේ. මේ කතා කරන්නේ ඩොකාද? ඔයා කොහෙද ඉන්නේ? ට්‍රොලියෝ මං ඔයාලට කියලා තියෙනව නේද මං සෙල්ලම් කරන වෙලාවට කතා කරන්න එපා කියලා. තේරියම? මේ කතා කරන්නේ ට්‍රොලියගේ ලොකු අම්මා. ඔයාට ඇහෙනවද ඩොකා? මගේ කොල්ලා සුපිරි වැඩකාරයන්නේ ඩොකා. ඒ හින්දා ඔයාලගේ තියෙන සුපිරිම භයානක වැඩේ යාට දෙන්න. ඒ මෙහෙයුම ගොඩාක් භයානක වෙනවා නම් තමයි හොඳ. ඔයාලගේ තියෙන භයානකම මෙව් එක දෙන්න. හරි මම දෙන්නම් අක්කේ. හැමදේම විනාශ කරන්න පුළුවන් විශාල කළු කුහරයක්. මේක තමයි මේ ලෝකේ තියෙන විශාලම කළු කුහරය. ඒ විතරක් නෙමෙයි මේක තමයි විශ්වයේ තියෙන විශාලම මෙහෙයුම. ට්‍රොලියයි වොලියයි මේක බාර ගන්නවද කියන්නේ? බාර ගන්නවා. ඔව් අපි මේක බාර ගන්නවා. අපි මේක විසඳනවා. අර ජරා ගෝරිල්ලන්ටත් කලින් අපි මේ ප්‍රශ්නේ ජකබ්ලාස් කරලා දානවා. yes. ඒක කමන්නේ. මට බය වෙනවා කළු කුහරයෝ. ඔයාව විනාශ කරලා දාන්න මේ සුපිරි වඳුරෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. දිගිය. මේකේ පාර දුන්න ගමන් කළු කුහරයා ඉවරටම ඉවරයි. මේක වැඩ කරන්නේ කොහමද කියලා දන්නවද? අයියෝ ඕක මොකද්ද? මේව ගැන දන්නේ නැති සිකිලි කුමාරයෝ චූටි බබාලයි විතරයි. ඒත් ඔයා බව් එන්නේ කොහමද? මට කියන්න ඉක්මනට බා කොහමද එන්නේ? ඔයා සද්ද නැතුව ඉඳකෝ. ගිහිල්ලා ආපහු වෙන හැටි මං පෙන්නමි. එනෝ මෙතන මට බොරුවට උපදෙස් දෙන්න. අනේ මගේ PlayStation එක. අනේ මේ ට්‍රොලි ඔයා මේ මොකටද පොඩි දෙයකට මෙච්චර බය වෙන්නේ? අනික මේක මෙච්චර හයියෙන් යන කළු කුහරයක් නේද? අනේ අපි දැන් මොකද කරන්නේ? අම්මියෝ අනේ බේරගනියෝ. අනේ බේරගන්නකෝ කවුරුත් නැද්ද? ඇහෙන මානෙක ඉන්නවද? දෙයියනේ. අනේ ඕක නවත්තනවා. ඔය කියන තරම් මේක භයානක නෑනේ. මං එක කළා. කුසීතයි. මං මුළු විශ්ව මෙව්ව එකම බේරගත්තා.